මෙලෝක හැම මනුස්සයෙක්ටම සුවිශේෂී වූ චරිත ලක්ෂණ තියෙනවා. ඔවුන් ඒ චරිත ලක්ෂණ එක තමන්ගේ ජීවිතය ගත කරනවා. සමහරු කැමති හැම වෙලාවෙම නායකයෙක් වෙලා ඉන්න. තවත් සමහරු කැමති වෙනත් කට්ටියට උදව් කරන්න. තවත් සමහරු කැමති ඔවුන්ගේම මතේ විතරක් ඉන්න. ඉතින් මෙතන තියෙන මනෝවිද්‍යාත්මක පැතිකඩ ගැන කතා කරන්න සෝසියෝ සෙක්ෂුවල් හයිරාකි කියන සංකල්පයට අනුව මෙලෝකේ ඉන්න පිරිමි පුද්ගල චරිත වර්ග 6ක් ගැන අද වීඩියෝ එකකින් අපි කතා කරනවා. එහෙනම් වීඩියෝ එකේ අවසානයේදී ඔයාලට දැනගන්න පුළුවන් ඔයා වගේම ඔයා ආශ්‍රය කරන පුද්ගලයන් අයිති වෙන්නේ මොන වර්ගයටද කියලා. හිතන්න ඔයා ඉස්සර කාර්යාලයකට පාසලකට නැත්නම් යාළුවොත් එක්ක පාටියකට ගිය වෙලාවක ඔයාට මතකයිද ඔයා කාමරයකට ඇතුළු වුණ ගමන්ම කෙනෙක් ඉන්නවා එයා වැඩි කතා කරන්නේ නැහැ. වැඩි hina වෙන්නෙත් නැහැ. නමුත් හැමෝම ඔහු දිහා බලනවා. මෙන්න මේ ටයිප් එක ඇයට තමයි අපි කියන්නේ ඇල්ෆා මේල් කියලා. ඇල්ෆා කියලා කියන්නේ සෙට් එක ඉස්සරහින්ම යන කෙනා. සාමාන්‍ය කාර්යාලයකදී එහෙමත් නැත්නම් මොකක් හරි වැඩකදී මීටින් එකකදී හරි මේක කරමු මේ විදිහට කරමු කියලා මෙතෙන්ට නායකත්වය දෙන කෙනා තමයි මේ. නමුත් ඇල්ෆා කියන්නේ උපදිනකොටම ලැබෙන ලක්ෂණයක් නෙමෙයි. ඔය කවදාවත් දැකලා තියෙනවද කලින් ලැජ්ජාවෙන් ඉඳපු කෙනෙක් කාලයක් ගියාට පස්සේ සම්පූර්ණ වෙනස් විදියට එයා ලීඩර් කෙනෙක් විදියට වෙලා ඉන්නවා. මෙන්න මේක තමයි ඇල්ෆාලාගේ තියෙන රහස. ඔවුන් මේ දේ සඳහා අවුරුදු ගාණක් තිස්සේ පුරුදු වෙනවා. ඔවුන්ම මේ දේවල් සාර්ථක කරන්න මහන්සි වෙනවා. මෙයාලගේ දවස් අවසානයේ තියෙන එක දෙයක් තමයි මෙයාලා හිතන්නේ මගේ ජීවිතේ මගේ තීරණවල ප්‍රතිඵලයක් කියන එක. ඊළඟ චරිතය තමයි බෙටා මේල් කියලා කියන්නේ. ඔයා කවදාවත් හිතලා තියෙනවද මේ වැඩේ හරියටම වෙන එකට මෙන්න මේ කෙනා ඇත්තටම ඕනේ. එයා නැත්නම් මේ වැඩේ කරගන්න බෑ කියලා. මෙන්න මේ වගේ පුද්ගලයින්ට තමයි අපි බෙටා මේල් කියලා කියන්නේ. ඔහු වැඩි කතා කරන්නේ නැහැ. නමුත් යාළුවෙක්ට එහෙමත් නැත්නම් Tamanගෙම කෙනෙක්ට ප්‍රශ්නයක් ආවොත් මෙයා ඉස්සරහට ඇවිල්ලා කතා කරනවා. කෙටින්ම කිව්වොත් මෙයා ඊටමත් ලෝයල්, ඒ කියන්නේ විශ්වාසවන්තදායී පුද්ගල පිරිසක්. නමුත් කාලයක් යනකොට Tamanගේ අදහස් හංගගෙන අනිත් අයගේ කැමැත්තට ජීවත් වෙන නිසා මිනිස්සු මෙයාව භාවිතා කරන්න පටන් ගන්නවා වෙන්න පුළුවන්. ඒ නිසා බෙටා එකේ තියෙන පාඩම තමයි එයාලා හොඳ නිහතමානී චරිතයක් වෙනවා වගේම Tamanව අමතක නොකරන චරිතයක් විය යුතුයි. ඊළඟ ටයිප් එක තමයි ඩෙල්ටා මේල් කියලා කියන්නේ. සමාජයේ ගොඩක් මිනිස්සු අයිති වෙන්නේ මෙන්න මේකට. ඔයාටත් ඇහිලා ඇති කෙනෙක් කියනවා මොනවා වුණත් මේක තමයි ජීවිතේ. මෙන්න මේ වගේ දේවල් කියන්නේ යාලා. මෙයාට මෙහෙම වෙන්න හේතුව තමයි යාලා කාලයක් තිස්සේ අරමුණු ලොකු හින තිබිලා එකපාරට මොකක් හරි කඩාවැටීමකින් යාලා ජීවිතේ අසාර්ථකයි කියලා අතීතේම රැඳිලා ඉන්න පිරිසක්. ඊළඟ ටයිප් එක තමයි ගැමා මේල්ස් කියලා කියන්නේ. ඒ කියන්නේ මෙවුන් කැමති ගොඩක් වෙලාවට ලෝකයේ අලුත් දේවල් හොයාගෙන යන්න. මොවුන්ට සාමාන්‍යයෙන් කාර්යාලයක එහෙමත් නැත්නම් රැකියාවේදී ඔවුන්ගේ රූටින් එකකට වැඩ කරන්න බෑ. එකම පැටර්න් එකකට මෙයාලට වැඩ කරගෙන යන්න බෑ. ඒක නිකන් බෝරින් වගේ. නමුත් ක්‍රියේටිව් අයිඩියා එකක් ආවොත් එයාලගේ මුලින් මේ ලෝකෙම ගොඩනගන්න පුළුවන් විදිහට එයාලා හිතනවා. ඒ වගේම මෙයා තමන්ගේම කෙනෙක්, තමන්ගේ යාළුවෙක් ළඟින් ඉන්න කෙනෙක් දුකින් එහෙම ඉන්න වෙලාවක මෙයා හිතනවා ඇත්තටම මට මෙයාට උදව් කරන්න පුළුවන්ද කියලා. හැබැයි මොහුගේ තියෙන තව සුවිශේෂී දෙයක් තමයි ඔහු මොන දේ කරත් තමන්ගේ ෆ්‍රීඩම් එක අත්හැරෙන්න දෙන්නේ නැහැ. ඊළඟ ටයිප් එක තමයි ඔමේගා මේල් කියලා කියන්නේ. මෙයාලා ගොඩක් වෙලාවට පිරිසක් එක්ක ඉන්න කැමති නැහැ. එයාලා ඉන්න කැමති තනියම. ඔහු හිතන්නේ ගොඩක් වෙලාවට මට අවශ්‍ය දේ මම්ම හොයාගන්න ඕනේ කියන එක. බොහෝ වෙලාවට මේ ඔමේගා කියලා කියන්නේ පොත්පත්, රිසර්ච්, අයිඩියාස් මෙන්න මේ දේවල් වලට ආදරය කරන කට්ටිය. මෙයාලට සාමාන්‍ය ලෝකයේ මිනිස්සුත් එක්ක රිලේෂන්ෂිප් එකකට වඩා එයාලා කැමති එයාලගේ මේ ලෝකේ තනියම එයාගේ මිෂන් එකකට වැඩියෙන් ફોකස් එක දෙන්න. අවසාන ටයිප් එක තමයි සිග්මා මේල් කියලා කියන්නේ. මෙයාලා ඇල්ෆා වගේම ශක්තිමත්, නමුත් මුන් වේදිකාවක් ඉදිරියට ඇවිල්ලා කතා කරන්න කැමති නැහැ. ඒ කියන්නේ මෙයාලා අනකරන නායකින් පිටසක් නෙමෙයි. මෙයාලා කැමති ඒ වෙනුවට අනිත් අය තමන්ව අනුගමනය කරන මට්ටමට එයාලව ආකර්ෂණය කරගන්න. සිග්මා කෙනෙක් තීරණයක් ගන්න කලින් ගොඩක් වෙලාවට හැම පැත්තක්ම හිතනවා. සිග්මා මේල් කෙනෙක්ගේ තියෙන සුවිශේෂීත්වය තමයි ඔහු තීරණ ගන්නේ අනිත් අයගේ අනුමැතියෙන් නෙමෙයි. අනිත් අයගේ අනුමැතිය ඔහුට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම ඔහු ජීවිතේ තමන්ටම නියමයන් අනුව ජීවත් වෙනවා. ඒ කියන්නේ තමන් මේ දේ කරන්නේ නැහැ කියලා හිතුවොත් ඒක එයා නියමයක් විදිහට ඉදිරියට කරගෙන යනවා. මෙන්න මේ වගේ පිරිසකට තමයි සිග්මා මේල් කියලා කියන්නේ. එහෙනම් දැන් ඔයා දන්නවා මේ චරිත 6 අතරින් ඔයා වැඩියෙන්ම සමාන වෙන්නේ මොන චරිතයටද කියලා. ඒකත් කමෙන්ට් එකේ දාගෙන යන ගමන්ම වීඩියෝ එක වැදගත් කියලා හිතුණා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම මේ වගේ දේවල් දැනගන්න කැමති කෙනෙක් නම් මයින්ඩ් කොටෙක්ස් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.